දවසක් ආදරණීය ඔයාලා හැම දෙනාටම TCC Family Vlog අපේ YouTube channel එකට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් ඔන්න අපේ Family Vlog වලින් අද ඔයාලට හරි අපූර්ව වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් අපි යමු අද මගේ ගෙවත්තේ චුට්ටක් ඇවිදින්න. පහුගිය දවස්වල පෑවිල්ල තිබිලා ඔන්න ඉතින් දවස් දෙකක් විතර පොඩි වැස්සක් ගියා. ඉතින් මේ වැස්සත් එක්ක බලමු මගේ ගෙවත්තේ මම හිටවපු මල් පළතුරු එළවලු වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මගේ බඩිරිඟු ටික නම් ඔන්න දැන් පීදීගෙන එනවා. ගස් ඇහෙන්න ලොකුයි. පේනවා නේද? මල් හැදිලා ඒ වගේ හරිම ලස්සනයි. ඉතින් බඩිරිඟු ටික ඒ විදිහට ලස්සනට පීදීගෙන එනකොට මගේ අමු මිරිස් ගස්වලත් චූටි මල් කැකුලියෝ ඇවිල්ලා. ඉතින් බලන්නකෝ ගෙදර Tamanට ඕන කරන දේවල් පුංචියට හරි හිටව ගත්තාම කොච්චර හොඳයිද කියලා. ඉතින් මගේ ඒ අතර ආටපෙතිය තැඹිලි පාට, කහ පාට, පොකුරු මල්නේ ඒවත් ලස්සනට පිපිලා. දාස් පෙතිය තවන් දාපුවත් හරි ලස්සනට හැදිලා තියෙනවා. සමහර ගස්වල මල් පිපිලක් තියෙනවා. බලන්න යමුකෝ අපි. ඉතින් ඔය අතර මාළු මිරිස් පැල තියෙනවා. වම්බටු තියෙනවා. තව මගේ නිවිති වැල් නිවිති පේනවා නේද? හරිම අපූර්වට හැදිලා තියෙනවා ඉතින්. ඒ අතර තක්කලි තියෙනවා. දඹල තියෙනවා. එතකොට නයිකොච්චි පැල තියෙනවා. ඒව නම් මම ඊයේ තමයි හිටෙව්වේ. මොකද ඒවා වෙනම තැනක තවන් දාලා තිබුණේ. ඉතින් නයිකොච්චි පැල ටික ඔන්න ඊයේ වැස්සත් එක්ක මෙතනින් හිටෙව්වා. ඒ අතර මගේ වැටකොළු වැලේ නම් දැන් කරල් පිරිලා. ඉතින් හරිම ආසයි මේවා දකින්නකොට අපිට ගෙදරට වුණ කරන දේවල් මේ විදිහට මම චුට්ට හදා ගන්නවා. ඉතින් ඇත්තටම මේක මානසට වගේම අපේ ආර්ථිකයට වසවිස නැතුව එළවලු ටික කන්න කොච්චර හොඳයිද. ඉතින් මගේ පතෝල වැල්වලත් මල් පිපිලා තියෙන්නේ දැන්. ඔන්න ඔය විදිහට මගේ පාත්තියේ හිටවපු සමහර ඒවා නම් හැදුනේ නැහැ. ඉතින් සමහර ඒවා නම් ඔන්නෝම අපූර්වට හැදිලා තියෙනවා. ඉතින් අපේ වත්තේ බැලුවත් අපිට තියෙනවා පොල්, තැඹිලි, කෙසෙල් ඔය වගේ ඒවා ටික අපේ වත්ත ඇතුළෙම තියෙනවා. ඉතින් තව යමුකෝ අපි තව තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ තියෙන්නේ මම හිටවලා තියෙන කිලෝ peer පැලයක්. ඉතින් එකක් නෙමෙයි දෙකක් තියෙනවා එතන. ඒකත් දැන් හරි අපූර්වට හැදීගෙන එනවා. ඉතින් මේ තියෙන්නේ සිංගප්පූරු කොළ කියන්නේ අපි ජපන් බටු කියන්නේ. ඒක ඉතින් ওই පහුගිය ටිකේ කොළ කඩලා අරගෙන දැන් ගහ චූටි තියෙන්නේ. දැන් ආය ආපහු දළු දාගෙන චූටි අතු දාලා හැදීගෙන එනවා. ඉතින් ඔන්න තියෙනවා අපි යාපනයේ අඹ පෙට්ටි අඹ කියන්නේ. අන්න ඒ අඹ පැලේකුත් ඒකත් ලස්සනට දළු දදා හැදෙනවා. ඉතින් අපිට හැබැයි සමහර පැති නම් තාම අපේ වතේ සුද්ධ කරලා ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මේ අතර මේ බලන්නකො මෙන්න මේ කෙසෙල් జాතියත් නැඹුල් කෙසෙල් වල මට දැන් නම මතක නැහැ. ඒ ගහේ මේ ලොකු කෙසෙල් හැදුන්නේ නැහැ. මොකද පෑවිල්ලත් එක්ක චුට්ටක් වතුර දැම්මට හරි ගියේ නැහැ. පොඩි ඒවා තමයි දැන් හැදින්නේ. එතකොට අලිගැට peer ඒකත් එහෙම මෙහි තියෙන පෑවිල්ලත් එක්ක හරි අමාරුයි අලිගැට peer හදන්න. මෙහි ඉතින් වියලි කලාපෙනේ. ළඟට බලන්නකෝ අපේ උප්පඳුර. ඉතින් ඒකත් හරි ලස්සනට හැදෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා මගේ කංකුම් කොටුවත් දැන් දළු දාගෙන එනවා. ඉතින් මම මේවා පහුගිය පායන මාස දෙකේම හරි අමාරුවෙන් තමයි හදාගත්තේ වතුර දාලා බලලා. ඉතින් මේක ඇත්තටම අර වැල් යන කංකුම්. ඉතින් ඒවා වැල් යනවා දිගට. ඉතින් එන ඒවා මම කඩ ගන්නවන්නේ. ඒකත් ඔන්න ඔය විදිහට හැදිලා තියෙනවා. තව තියෙනවා බලන්න මේ තියෙන්නේ අපේ ළිඳ. ඉතින් මේකේ වතුර අපිට බොන්න බෑ. මෙහි වතුර කිවුලයි ලුණු ගතියයි. ඉතින් මේක ඔය සෝදන්න ගස් වලට දාන්න ඒ දේවල් වලට විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. යමු එහෙනම්. මේ තියෙන්නේ වීතම්බන ලිප. වීතම්බන්න ගියා එළියනේ. කියන්නේ ගොඩක් තම්බන හින්දා මේ ලිපේ තමයි අපි වීතම්බන්නේ. ඔන්න මගේ ගොටුකොළ පාත්තිය. ඒකටත් වතුර දදා තිබුණා. කොහොම හරි සමහර කොළ දැන් මැරිලා කහ වෙගෙන යනවා. ඉතින් ඒ වුණාට ඒක නම් ලස්සනට කොළ පාරට දින වැස්සත් එක තව හොඳට හැදේ. මේ තියෙන්නේ මගේ ඇටේරියා පැලේ. ඉතින් මේවා මේ මුල් අද්දව ගන්න තමයි මම මේ පහුගිය පායන කාලේ බිම හිටවන්න නැතුව මේ විදිහට මේ වාජනවල දාලා තියෙන්නේ. ඊට පස්සේ අක්කපාන, ගොනික වැල්, මේ තියෙන්නේ අසමෝද ගම් පැල,
මේ අපේ තිබ්බ ගස්වලම ඇට අරගෙන ගොඩ පැලුණා. හැබැයි ඒකට මොකක් හරි වෙලා මැරිලා. හැබැයි දෙකේම දැන් එක එක පැලේ තියෙනවා. ඉතින් රඹුටාන් පැලේ තියෙනවා මෙතන. ලොකු රඹුටාන් පැලේ කැඩුනා. තව චුටි එකක් ආයෙ පැලුණා. ඒකක් තියෙනවා. බලමු හදාගන්න පුළුවන්ද කියලා. ගල් සියඹලා පැලේකුත් තිබ්බා. ගල් සියඹලා ටිකක් පැලවෙලා හිටවපු වගේ. ඒකත් තියෙනවා තාම. ඒක නම් ඉතින් හිටවන්න ඕන. තියෙන ගල් සියඹලා පෙන්නන්න. මේව නම් ලොකු ගහක් වෙනවා. ඉතින් මේක දැන් මේ වැස්ස කාලෙත් එක්ක වෙන තැනකින් ගලවලා හිටවන්න ඕන. අපේ අර පොල් හිටවපු ඉඩමේ ලොකු එකේ ගිහිල්ලා හිටවපුවාම ඒක නිදහසේහි හැදේ. මේ ඔන්න ඔය ටිකත් එක්ක මම පහුගිය දවස්වල තව ඇට වගේකුත් පැලවෙන්න දාලා තියෙනවා. ඔයාලා බලලා හිතනවාද මේ මොනවද කියලා? මේ තියෙන්නේ කොත්තමල්ලි. මං ඉතින් අත්හදා බලන්නත් එක්ක කොත්තමල්ලි ඇට ටිකක් දැම්ම පැලවෙන්න. මං ඔය Facebook එකේ එහෙම උඩ පහළ යනකොට මං දැක්කා වීඩියෝස් කීපයක්ම මේ පෝස්ට් කීපයක්ම තියෙනවා කොත්තමල්ලි ගෙදර හදාගත්ත හැකි කොළ ආහාරයට ගන්න කියලා. ඉතින් මේකෙත් මේ දාලා තියෙන්නේ යෝගට් කෝපවල බටු සහ මේ අමු මිරිස්. ඉතින් ඒවත් බලමු පැලවෙලා එනවා. සමහර ඒවා නම් දැන් පැලවේගෙන එනවා. ඉතින් ඒ ටික ඔහොම තියෙනකොට බලන්නකෝ මගේ වතිසුද්ද මල් ගස්වල පිරීලා තියෙනවා. ඉතින් මේ රත් මල් වර්ග. එතකොට මගේ ගස් ලැබු පැලේ, එතන තියෙන ගස් ලැබු පැලේ දැන් ලොකුයි. වැල් පෙනෙන වැලක් පායන කාලේ වතුර දාලා හැදුවා. මොකද සරස්නේ හින්දා දැන් නම් ඒක ෂෝක් එකකට හැදිලා තියෙනවා. සූර්යකාන්ත මල් නම් දැන් ගස් පෙරලිලා තියෙන්නේ බිමට. ඒ වගේ දැන් ඇට තියෙනවා. වේලුනාට පස්සේ වර ගන්න ඕන. කූඩලු ගහ තියෙනවා. මෙතන ලස්සනට ඒකත් හැදිලා තියෙනවා. දාස්පෙතිය මෙතන වැඩි හරියක් තියෙන්නේ වතු සුද්ද. ඉතින් මම මේ වැටට වගේ වෙන්න මේ පැත්තෙන් හිටව ගත්තේ. අර මල් කඩන්න ඕන කරන ඒවානේ. ඊට පස්සේ මගේ වට්ටක්කා වැල් දෙක. ඉතින් ගෙදරට ඕනේම මම ඔය වගේ චුට්ට ඉතින් සමහර නම් පිළිවෙලක් නැහැ. එහෙම මට හිතුණු තැන් වලින් මම හිටව ගත්තේ. මේ පේනවනේ සූර්යකාන්ත එහෙම ලොකුවට හැදුන්නේ නැහැ. හැබැයි ඉතින් ඇට දෙක තුනක් හරි මේ ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ. පේනවනේ දහස්පෙතිය. ලස්සනයි. මේක කහ පාට. ඔය විදිහට මගේ මල් ටිකක් දැන් තියෙනවා. මේ වීඩියෝ එක අරන් එන වෙලාවේ මම තාම උදේ මිදුළු අතු ගාලා නැහැ. මේ උදේ කියන්නේ දැන් 8ට විතර වගේ. අද පයවිල්ල ඉවර වෙලා මේ වැස්සක් දැන් දවස් දෙකක් අද වුණාට ආයෙ හොඳට තදට ඉර අවුව වැටලා තියෙනවා. හවස වෙනකොට වහිත් දන්නේ නැහැ. දැන් මිදුළු අතු ගාන්න ඉස්සලා තමයි මම මේ ඔයාලට මේ ටික මට අද වීඩියෝ එකක් අරන් ඉන්න ඕනේ කිලිතියේ මේ හෙන්දිරික්ක පැල. අපේ අම්මා බලන්න ගිය වෙලාවේ මං ගෙදරින් හෙන්දිරික්කට 4-5ක් ගෙනාවනේ. ඉතින් ඒවා දැන් මං ගෙනල්ලා හිටවපුවාම ඒවා පැල වෙලා තියෙනවා. මං ආසම මලක් හෙන්දිරික්ක. හවස හරියටම 4ට පිපෙන්නේ හෙන්දිරික්ක. ඉතින් කහ පාටයි රෝස පාටයි තමයි තිබුණේ. මං අරන් ආවට මොනවද කියලා දන්නේ නැහැ. අපේ අම්මා ගාව ඒ ටික තමයි තියෙන්නේ. මගේ පිච්චවල මම මේකේ අතු කපලා දැම්මා. ඒ වුණාට දැන් මේ ලස්සන මල් තියෙනවා තාම. මේ ටිකත් පිපිලේ වුණාම මේක තවත් කප්පාදු කරලා දාන්න ඕන වෙයි කාලේ. එතකොට හොඳට දලු දාලා එනවා. දහස් පෙතිය කහ පාට තැඹිලි පාට තියෙනවා දහස් පෙතිය වල. දැන් මේ මලෙත් කහ පාටයි තැඹිලි පාටයි වර්ග දෙකම තියෙනවා. මේ කූරු වගේ මල. දැන් ඒකේ මේ වේලිලා තියෙනවා. දැන් මේ වැස්ස හින්දා තමයි මෙහෙම දැන් හොඳටම අවුව වැටලා වේලුනොත් මේ ටික අරගෙන අපිට වෙනම තවන් දැම්ම හැකි. එතකොට මෙන්න මේ කහ පාට මලෙත් වර්ග දෙකම තියෙනවා. කියන්නේ මේ විදිහේ පෙත්ත තියෙන එකේ තැඹිලි පාටයි මේ කහ පාටයි තියෙනවා. මේ කහ පාට එක තමයි පිපිලා තියෙන්නේ. මේ තාම තියෙනවා පිපෙන්න ගස්. දැන් ඉතින් වැස්සත් එක්ක මෙයාට කොච්චර වතුර දැම්මත් අර වැහි වතුර වටනහම තමයි හැමදේම ලස්සනට හැදිලා එන්නේ. ඉතින් ඔන්න ඔය ටික කොහොම මේ අපේ බව්ව මිදුලා හාර නිදිනවා. පේනව නේද යාළගේ වැඩ. ඔහොම තමයි ඉතින්. වැඩි හරියක් තියෙන ඉතින් පොල් තමයි අපි ඉන්නේ එකේ. ගෙදර පොල් කියන්නේ ඉතින් කප්රුකනේ අපි හැමදේම ප්‍රයෝජනෙට ගන්න හැකිනේ. බලන්න මගේ යටපෙතිය මම ඉස්සල්ලාම තවන් දැම්මේ මෙතන. ඇටත් ගොඩක් තියෙනවා. දැන් කඩන්න මල් වේලිච්ච ඒ වගේ ටිකක් අරන් තියන්න ඕන. ලස්සනට තියෙන හැටි. සමනල්ලු වෙනවා, මීමැස්සෝ එනවා, පැණි බොන්න, දෙබරු එනවා, බඹරු එනවා, ඔක්කොම එනවා. පුතේ එන්න එපා ළඟට ඈ. ඔය මේ අර අයිනෙක් කෙනෙක් ඉන්නේ. හට එන්න. ඔන්න බලන්න ලස්සනයි නේද? මේ වගේ ඉතින් මල් පියෝ හදාගත්තාම මං ආසම මේ මල් පිපිලා පාට මල් පිපිලා තියෙනකොට
හරිම ආසයි මගේ සුවඳක් තියෙනවනේ වගේම. මේතන තියෙනවා සුදු පාට කටරොඩු. ඒක දැන් මේ දවස් දෙකට මම බැලුව බලන්න ඉන්න බැරි වුණානේ මේව වැස්සෙන්ද එළියටත් බැස්සේ නැහැනේ දවසම චුරු චුරු ගාලා වැස්සෙන්ද සුදු කටරොඩු. ඉතින් මේ සුදු කටරොඩු මල් ඒවත් අම්මයි ගෙදරින් ගෙනාවේ මං ඇට එක කරලා ඒවත් මෙතනයි අන්තාව තැනක හිටෙව්වා මේ පැලවෙලා. දැන් ඒවට ආධාරක ඊටවන්න වෙලා. ඉතින් අපි ඒව කරන්න ඕන. දැන් තනකොළ තියනවා ගලවන්න මේ වගේ. මේ සුදු කටරොඩු මල් පිපෙනකොට බලමුකෝ අපි. මම ඔය අටපෙතිය දෙපාරකට තුන් පාරකට තවන් දාපුවා තියෙනවා. කලින්ම දාපුවාගේ තමයි මල් පිපිලා තියෙන්නේ. මෙතනක් තියෙනවා සුදු කටරොඩු. එතන පැල 3ක් තියෙනවා. අතන එකයි 4ක් තියෙනවා. හොඳටම ඇති එතකොට. ඉතින් මේ තියෙන්නේ අපේ පුතාට හම්බ වෙච්ච ගස් ලැබු ගහ. මේකත් දැන් මේ පී දෙන්න වගේ ඔන්න මෙන්න තියෙන්නේ. මේක දැන් ලස්සනට හැදුනා. ඉතින් මං හිතුවෙත් නෑ ඒක හදාගන්න පුළුවන් වෙයි කියලාවත්. ඒකත් හරි ලස්සනට හැදුනා. තව මලක් තියෙනවා. ඒකනේ නේද පුතේ? ඕම් බලන්නකෝ එයාත් පස්සෙන් ඇවිල්ලා. ඉතින් අපි වෙනදාට උදේ නැගිට ගමන් ඉන්නේ. අද උනාට අපි දෙන්න නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා. උදේට උයලා ඔක්කොම කරලා තමයි ආවේ මිදුලට. මිදුල අතු ගන්න ඉස්සර වෙලා මට හිතෙනවා වීඩියෝ එකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මගේ බණ්ඩක්කා ගස්වල නම් මේ එළුව පැනලා මේවා කෑවා. මේවා ගැරප දාන ගහ කෑවා. ඊට පස්සේ ඒ තැන් වලින් ආපු චූටි අතු මේ තියෙන්නේ. ඉතින් ඒ වගේත් කරල් ගොඩක් හැදුනා. මේ මං ඒත් ගස් ගැලෙව්වේ නෑ. තාමත් චූටි කරල් හරි හැදෙන හින්දා ඉතින් ගෙදර කෑමට ගන්න ඇතිනේ. ආයෙත් දැන් ඒවා හැදීගෙන එනවා. ඉතින් අපේ කරඳ ගහ දැන් ඒක මටත් වැඩි උස ගිහිල්ලා තියෙන්නේ. මේකේ දැන් අතු කඩන්න ඕන. අතු කඩපුවාම තව හොඳට අතු දාලා හැදෙනවා. මේ එක බණ්ඩක්කා කරලක් මං ඉතුරු කර ආයෙ යට ගන්න මේ හොඳ බණ්ඩක්කා කරලා. දැන් ඒක වේලීගෙන එන්නේ. ඒක වේලුනහම මේකේ යට අරන් අපිට වෙන දැනක හදන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද කූර තම්පලා? මේවට කියන්නේ කූර තම්පලා කියලා. ඉතින් මේවත් පලා වර්ගයක්. මේක මේ ඉබේම හැදුනා. මම මේක ඉතින් බෝ කරගන්න ඕනේ හින්දා එහෙමම හදාගත්තා. මේක හරිම රසයි. කොස්සට දාලා උයන්න පුළුවන්, ඇඹුල හදන්න පුළුවන්, පරිප්පු දාලා හදන්න පුළුවන්. හරිම රසයි කූර තම්පලා කියලා කියන්නේ. මේ බාණ්ඩුකේ පෑවිල්ල කාලේ මේවට නම් ලෙඩ දැන් මේ ගස් බණ්ඩක්කා ගස් වලට. දැන් ඉතින් තා ටික දවසක් බලලා මේවා ගලවලා දාන්න ඕන. මේ වගේ නම් කරල් ආයේ හැදෙන එකක් නෑ වගේ. ඉතින් මගේ කෝමාරිකා ගස් මේ එක පඳුරක් නම් ලස්සනට තියෙනවා. අනිත් එකේ චූටි පැලණ හිටියේ ඒකත් දැන් හැදීගෙන එනවා. මේ හොඳටම ලොකුවටම තිබ්බ කෝමාරිකා ගහ අපි අද අපි ඔයාලට මතක ඇති සත්තු අත්ත බලන්න ගිය දවසේ කවුරු හරි ඇවිල්ලා කෝමාරිකා අයිති කඩන්න ගිහිල්ලා මුළු ගහේම ඉති ටික ගලවලා ඒ දෙකක් විතරක් අරන් ගින් අනිත් ටික මෙතන දාලා ගිහින් තිබ්බා. ඕන් ওই වගේ ජරා වැඩ කරන මිනිස්සුත් ඉතින් ඉන්නවා. හැබැයි ඉතින් ඒකේ චූටි පැල දාලා තව පැල දාලා හැදෙනවා. ඉතින් ඒක එහෙමම හැදෙන්න තිබ්බා. තව ඉතින් මෙතනින් එහාට දෙහි පැල, තැඹිලි, කෙසෙල්, කොච්චි ඕවා තමයි තියෙන්නේ එහාට. මේ මෑ පාත් තියෙනහන් දැන් හොඳටම සවුත් වෙලා තියෙන්නේ. දැන් ඉතින් අලුතෙන් හිටවන්න ඕන. මම මේවටත් කරල් වේලලා අරන් තියාගෙන තියෙන්නේ. ඉතින් මේවට අර දැලියෝ කියන සත්තු එහෙම ආවා. ඉතින් මේ ගෙදර හදන ප්‍රතිකාර කරා. සාර්ථක උනේ නැහැ. ටිකක් පෑවිල්ලත් එක්ක වැඩිපුර හැදුනා. හැබැයි මේ වැස්සත් එක්ක ආයෙත් චුට්ටක් පණ ගහලා ඇවිල්ලා වගේ තියෙනවා. ඉතින් තව කරල් හැදෙයි මලුත් තියෙනවනේ. මේ නේද අපේ පුතා තැල්කොළ වැල්වල මල් කඩනවා. හරියට වත්ත පුරාම තැල්කොළ හැදිලා තියෙනවා. ඉතින් තැල්කොළ කියන්නේ හරිම ගුණ පලා වර්ගයක්නේ. මේ පුතා මල් කඩනවා ඒ වගේ තියෙනවනේ. හැම තැනම මල් පිපිලා තියෙනවා. මම තැල්කොළ ගැන වෙනම වීඩියෝ එකක් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. කැමති අය ඉන්නවනම් ඔන්න ඒකත් බලන්න පුළුවන් වීඩියෝස් වල පහලට ගිහිල්ලා. ඉතින් තැල්කොළ කියන්නේ හරිම ගුණ කෑමක්. ගෙදර හදා ගන්න උනත් පුළුවන් මේ වගේ හැමතැනම විසිරෙන්නේ නැතුව ලස්සනට ආධාරකයක් හිටවලා තැල්කොළ වැලක් හදා ගන්න උනත් පුළුවන් ඔයාලට. මගේ පැල තවානත් පෙන්වන්න එපා. ඉතින් මෙතන තියෙනවා ඉඟුරු. මේ ඉඟුරු කවර දෙයක මේ හදාන තියෙන්නේ බෝ කරගන්න. එතකොට කජු පැල, කොස් පැල තියෙනවා. මේ කොස් අර කුරු කොස් කියන එක. ඉතින් නමිනම් පැලයක් එහෙම තියෙනවා. දැන් නම් ඒක හැදෙයි පහුගිය දවස්වල පණ ඇද තිබ්බු අමාරුවෙන් හදාගත්තේ. ඊළඟට තියෙනවා පුවක් ටික තවන් දාපු. මම මේ පුවක් තවන් දාපු එකෙත් වෙනම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවනේ. තව මේ peer පැල වගේක් තියෙනවා. මේ කලින්ම පැල කරලා අත් හදා බලපුවක් පැලේ. වෙරළු පැලයක් තියෙනවා. ඉතින් ওই වගේ අලිගැට peerක් දාලා තියෙනවා පැල වෙන්න. තව ඒවත් දැන් පැල වෙලා තියෙන්නේ චූටිවට. ඒවා ඔක්කොම අපේ අර ලොකු ඉඩම හිටවන්න අපේ පොල් හිටවලා තියෙන එකට ගෙනියන්න තමයි මේ හැම එකම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් වැහි කාලෙත් එක්ක දැන් අපි මේවා එහාට ගෙනියනවා මෙයාලව. ඉතින් ඔන්න ওই විදිහට මම මගේ දේවල් ටික කරගන්නවා. ඉතින් මේ වගේ දේවල් කරගන්න එක මට නම් හරිම සතුටක්. මේකට ඇත්තටම ඇබ්බැහි වුණොත්
හරිම අමාරුවෙන් ගලව ගන්න බැරි වෙන තරමේ දෙයක් තමයි මේ වගාව කියන්නේ. ඉතින් මල් හිටවනවා වගේම තමයි මේ දේවල් වගා කරන එකත් ඇත්තටම පිස්සුවක්. ඔන්න ඔහොම තමයි මගේ ගෙවත්තේ මිදුල හරිය තියෙන මම හිටවලා තියෙන මගේ සතුටු උයන. මං කියන්නේ මේකට සතුටු උයන කියලා. ඉතින් ගෙදර Tamanට ඕන කරන දේවල් චුට්ට හරි හදාගත්තාම හිතට අපිට ලොකු සතුටක් දැනෙනවා. අපේ ආර්ථිකයට හොඳයි. වසවිස නැති එළවලු ටිකක් පලා ටිකක් අපිට ගෙදරින්ම කන්න පුළුවන්. ඉතින් ඉඩ නැති අය ඉන්නවනම් පුළුවන් ඔන්න Tamanට ඕන කරන බඳුන් වල හරි හිටව ගන්න. ඉතින් මිරිස් ගස් දෙකක්, සාමාන්‍ය මාළු මිරිස් ගහක් දෙකක් අපි මල් හිටවනවනේ. මල් හිටවනවා වගේම ඒවටත් බඳුන් ටිකක් ගෙනල්ලා ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩක්කා, වම්බටු මේ හැමදේම හිටවන්න පුළුවන් බඳුන් වල. මෑ උනත් පුළුවන්. මෑ උනත් ලොකු පෝච්චියක හරි ලොකු භාජනයක හරි මොකක් හරි එක හිටවලා ඒකට ආධාරක හිටවලා ඉතින් ඉඩ තියෙන චුට්ට උනත් අපිට හදාගන්න පුළුවන් හැමදේම. ඉතින් ඒ හින්දා මම ඔන්න ආදරෙන් ආරාධනා කරනවා ඔය මල් හිටවන අපේ ආදරණීය අපේ ගෑනු ළමයිට චුට්ටක් Tamanට ඕන කරන දේවලුත් ඒ මල් හිටවන අතරේ හිටව ගන්න බලන්න කියලා. ඉතින් මගේ ඉස්සරහට තව ලොකු ප්ලෑන් වගේක් තියෙනවා. දැන් මල් පෝච්චි වගේකට ඕඩර් එකක් දීලා තියෙනවා හිටවන්න මල් ඇන්තූරියන් එහෙම. ඉතින් අපි ඉස්සරහට බලමු ඒවා හදන්නේ කොහොමද කියලා. තව එළවලු වර්ග, භෝග වර්ග එහෙම ගොඩාක් මං හිටවන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ පෑවිල්ල කාලේනේ මම මේ ටික හදාගත්තේ. දැන් ඉතින් අපිට මේ වැස්ස තියෙනවා අපිට ජනවාරි විතර වෙනකම්ම. ඒ හින්දා අපිට ගොඩාක් ලොකු දේවල් කරන්න පුළුවන් වෙනවා. ඉතින් පායන කාලෙත් මම මේ විදිහට මේවා හදාගත්තා කියන්නේ අර ලුණු වතුර දාලා අපේ ලිඳේ වතුර තනිකර ලුණු කිව්ල හොඳටම. ඉතින් ඒ තියෙද්දිත් මම මේ ගස් ටික මේ විදිහට හදාගත්තා. ඉතින් වැස්සත් එක්ක මට මේවා ඔක්කොම හොඳට කරගන්න පුළුවන්. මගේ පුතාට අවුරුදු 3ක් වෙනකන් මම ගොඩාක් වැඩ කරේ නෑ මෙව්වා. හරිම අමාරුයි ඒත් එක්ක පරිස්සම් කරන්න. හැබැයි දැන් නම් කඩන්නේ ඉස්සර නම් දැක්ක ගමන් මලක් කොලයක් පේන්න බෑ ගිහින් කඩලා එනවා. දැන් නම් එහෙම කරන්නේ නෑ. ඉතින් ඒ හින්දා මං දැන් ඒවට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් අපි මේ ලස්සන ගෙවත්තක් හදනවා මම. ඉතින් මම ඒ හැම එකක්ම ඒ අතර කරන දේවල් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඒවට මම දැන් ඔය බ්ලොග්ස් බලනවානේ. ඒ වගේනොත් අපේ ආදරණීය ඉහෙලියෝ කරන දේවල් වලින් පුංචි රහස් මමත් අරගන්නවා. ඉතින් අපි හැමෝම මේවා බෙදා හදාගෙන අපේ ගෙවත්ත ලස්සන කරගමු. ලස්සන කරලා සතුටින් ඉමු. එහෙනම් ඉතින් TCC Family Vlog අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම අපේ videos බලලා ඒවට like එකක් දාන්න, comment එකක් දාන්න. තව කාට හරි බලන්න ඕන කියලා හිතෙනවා නම් ඔන්න share කරන්නත් පුළුවන් ඔයාලට. තියෙන පුංචි ඉඩෙන් හරි ලස්සන ගෙවත්තක් හැමෝටම හදාගන්න පුළුවන් වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමෝගෙම බලාපොරොත්තු අරමුණු ඔයාලා ප්‍රාර්ථනා කරන විදිහටම ඉෂ්ට වෙන සුබ දවසක් වෙන්න කියලත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝස් අරගෙන එනවා කියන ආදරණීය පොරොන්දුවත් එක්කයි අපි යන්නේ. සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.